ඒ සින්දුව අහලා පුරුදු සින්දුවක්. හර්ෂණට අහලා තිනවද නැද්ද ෆස්ට් ටයිම් දෝ ආවේ? හර්ෂණ ඒ ගීතේ පළවෙනි පාට දැහුවේ. ඔව්. මෙහෙම ඇහුවේ පළවෙනි පාර. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මම ටිකක් කතා කරන්නද? කියන්න. මේ ඇත්තටම ඇත්ත මේක. මම මේ සින්දුව විවිධ තැන්වල අහලා තියෙනවා. දරුවෝ ගයනවා. මම දන්නේ මේ වගේ දෙයක් අපේ රටේ කොහේ හරි පැටවු හරි ලොකු අය හරි ඉදිරිපත් කරලා තිනොත් කියලා දැකලා නැහැ. මේ විදිහේ සැරසිලි සමග හරි ලස්සනට ඒක වේදිකාගත කරලා විශේෂයෙන්ම චූටි අයත් එක්ක මේ වගේ ගත්ත උත්සාහයක් සහ ඒ වගේ ඉදිරිපත් කිරීමක් මම දැක්කේ මේ ප්‍රථම වතාවට මේ මගේ ගීතයක් වුණාට ඒක මම බොහොම සංවේදීවත් නෙවෙයි හෘද සංවේදීව රසවින්දා. ඔය සින්දුව අහන්න බෑ අපිට. මොකද අපේ කිරියම්මලත් එක්ක ඔය වගේ සම්බන්ධතා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ ගුරුතුමන් සුනිල් දයානන්ද කෝනාර සර් තමයි. සර් දැන් ජීවිතුන් අතර නෑ. පද රචනයේ සංගීතය ඔක්කොම. ඉතින් ඒකට මේ පැටවු ටිකට මම මේ දෙපළ වගේම ඔබෙන් ලොකු අත්පොල සන්නාදයක් කියනවා. ඒ අයිටම් එකට මේ මාව සතුටු කරාට ඒක මහා මේ හරිම රසවත්. ඒගොල්ලන්ට නොතේරුණාට සින්දුවේ තේරුමවත් මන් දන්නේ ඒක තේරුම් කරලා දීලා ඇති සමහර අවස්ථාවල. හැබැයි ඒ හරි ලස්සන වැඩක් ඒක. ගුරුවරු ඒ වගේම ඒ කොරියෝග්‍රාෆ් කරපු චූටි දෙයක් වුණාට ඒක දැනුණා මට. ඉතින් ඒක හරි ආඩම්බරයි. Ladies and gentlemen, let's put our hands together for Harshana Disanayaka. හර්ෂණ අපිට කියන්න ඔබ ඒ ගීතය ගායනා කරන කලේ කොයි කාලෙද? මම ඇත්තටම දැන් අර අවුරුදු 10 දී කිව්වට මුලින්ම ගීතයක් ගායනා කළේ ගොඩනැගිලි සංස්ථාවේ තියෙනවනේ අනුරාධපුරේ රජරට සේවය කියලා. මාත් මෙන්න මේ වයසේ කියන අවුරුදු 3 දී 4 දී වගේ තමයි ගීතයක් ප්‍රථම වතාවට ගායනා කළේ ගොඩනැගිලි සංස්ථාවේ. ඔබ ගායනා කළ ගීතයට ඉදිරිපත් වුණු විශේෂාංගයට අමතරව මේ ෆ්‍රීඩම් කිඩ්ස් පෙරපාසලේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම සහ කලාව කොයිතරම් පුංචි දරුවන්ගේ ජීවිතවලට වැදගත්ද කියන එක අපි කතා කළා. ජොයි මම ඔබ ලංකාවේ ඉන්න බොහොම ජනප්‍රිය දක්ෂ සංගීතඥයෙක් ගායකයෙක් හින්දා කියන්න ඔබ. හරි ආඩම්බරයි. මම ගොඩක් පෙරපාසල් වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මේ දෙපළ වගේම මේ වගේ හැකියා දකිනවා. හරි සතුටු හිතෙනවා. දැන් මම හැබැයි ඔන්න දැන් ගුරු මණ්ඩලය විදුහල්පතිතුමියව මුරුම් ගත්තේ තියෙනව නෙවෙයි. හැබැයි ගොඩක් පෙරපාසල් වල මේ සංයමය කියන එක එකතු පහදු කරන්න අමාරුයි. මොකද චූටි මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ සමහර දේවල්. හැබැයි මම එක ටීචර් කෙනෙක්වත් ස්ටේජ් එකට එනවා දැක්කේ නැහැ තාම. එක දරුවෙක්වත් ඉදිරිපත් කිරීම නතර කරලා හිටියා මම දැක්කේ නෑ. ගොඩක් අය අඬනවා සමහර ලාවට බය හිතෙනවා අමතක වෙලා නිකන් ඉන්නවා එහෙම වෙනවා. හැබැයි මේගොල්ලන්ගේ මේ ජවයයි මේ තිබ්බ රිද්මයයි ඒ සංයමය හැමදේම මන් දන්නේ කොච්චර කල් උගන්වන්නද නැද්ද කියලා මාස දෙකකට වඩා යන්නේ නැති කියලා හිතනවා. එහෙම නැත්නම් ඒක මාරම දෙයක් ලොකු කැපකිරීමක්. අර ජොයි අයියා මල්ලි කියෝ වගේ පිටිපස්සේ තියෙන යුද්ධයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි ලස්සනට මෙතන දැක්කට සමහරවිට එතන අම්මා ඉන්න පුළුවන්, ආච්චි අම්මා ඉන්න පුළුවන්. මොකද මේගොල්ලන්ව හරි අමාරුයි. ඒගොල්ලෝ ඒ වැඩයි කරනස ඒගොල්ලන්ව රැක බලා ගන්න ඕනේ, කන්න දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ, අනතුරු කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ මම දැක්කේ මේ පසුතල නිර්මාණය දම්ම හරිම ලස්සනයි. ෆ්‍රීඩම් කිඩ්ස් මොන්ටිසෝරි එක ඒගොල්ලන්ගේ ෆ්‍රීඩම් එක 100% දීලා තියෙනවා. ඉතාම උපරිමයෙන් දීලා තියෙනවා. මම හිතන්නේ ඒ නිසා වෙන්නේ ඒගොල්ලෝ සාර්ථක ඉදිරිපත් කිරීම මේ විදිහට කරගෙන යන්නේ. ඉතින් වැදගත්කම කියනවා නම් දැන් බිල්ඩින් එකක් ගොඩ නැගෙන්නේ ශක්තිමත් පාදමක් අත්තිවාරමක් තිබ්බොත් මේගොල්ලන්ට නොතේරුණාට මේගොල්ලන්ගේ හිතේ කොහේ හරි ඔය දේවල් නවතිනවා, ඉතුරු වෙනවා. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ පස්සේ. ඒකයි හැමෝම කියනවා වගේ සෞන්දර්ය විෂයක් මොකක් හෝ නර්තනය වෙන්න පුළුවන්, ගායනය වෙන්න පුළුවන්, රංගනය වෙන්න පුළුවන්, මොකක් හෝ සෞන්දර්ය විෂයක් දරුවෙකුට තමන්ගේ අනාගතයේ අරගෙන යනකොට
පුහුණු කරන්නම ඕනේ කියලා මං හිතනවා. මේගොල්ලෝ අනාගතයේ ගණිතඥයෝ වෙයි, විද්‍යාඥයෝ වෙයි, ගුරුවරු වෙයි, ගායක ගායිකාවන්, නර්තන ශිල්පීන්, රංගන ශිල්පීන්, නිවේදක මහත්මීන්, විදුහල්පතිවරු ගොඩක් ශේත්‍ර තියෙනවනේ අපේ රටේ. හැබැයි සෞන්දර්ය කියන දේ එකතු වුණාම වැදගත්ම දේ තමයි ඕනම තැනකට අපිට අවශ්‍ය වෙන්නේ රිද්මය කියන දේ. කොහෙවත් රිද්මයක් නැතුව දෙයක් පවතින්නේ නැහැ. ඉතින් ඒ රිද්මය ගොඩනගා ගන්න ඕනේ දරුවෙක්. මං හිතනවා ඒක මේ දෙමව්පියෝ, වැඩිහිටියෝ, ආචාර්ය මණ්ඩලය හැමෝම සිද්ධ කරනවා ඇති කියලා. එහෙම නැත්නම් අපි මෙච්චර සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලය ආසාවෙන් බලන් ඉන්න ඇති හර්ෂණගේ කටහඬින් හොඳ ලස්සන සින්දුවක් අහන්න. එහෙම නේද? එහෙම නේද? හර්ෂණ. දැන් මං මේ ගීතෙම කොටසක් කියන්නද එහෙනම්? ඒ කියන්නේ මේක මගේ අර ගීත එකතුවේ තියෙන එක ගීතයක්. ඉතින් මං කිරි අම්මා අත්තම්මා ගැන ගොඩක් සින්දු කියලා තියෙනවා. අම්මගෙන් අහපු ප්‍රශ්න තියෙනවා. පරිසරයේ දේවල්, ගොඩක් දේවල්. මේක ඉතින් මට හරි ළඟම ගීතයක්. ඉතින් ඒ නිසා අපි චූටි කොටසක් කියමු. වැලි පිල්ලෑවේ නුඹේ නමින් තව ඉන්ද පිපෙනවා හැන්දෑවේ ගරා වැටි ගිය බුලත් පන්දලම් කඳුළු සලනවා සංකාවේ දිය බෙරලිය දලු නිලන්න ගියදා වැටුණු අනුරා මහවරුසාවේ කිරිල්ලියකසේ මාවුනුසුම් කර පැවසිනේ මට මතකයි කිරියම්මේ. සුදී දත්පල සනාද දෙමු. තව චූටි දෙයක් කියන්නද මම? දැන් 2025 වසරේ ෆ්‍රීඩම් කිඩ්ස් පෙර පාසලේ මේ විවිධ ප්‍රසංග වෙනුවෙන් අද සුවිශේෂී ආරාධිත අමුත්තා ලෙස පැමිණිය අපේ ආදරණීය හර්ෂණගේ ගීත හුඟක් තියෙන ජනප්‍රිය ළමා ගීත. හර්ෂණගේ මං හිතන්නේ ඉරෙන් හඳෙන් ගීතය වැඩිම පිරිසක්, වැඩිම වාර සංඛ්‍යාවක් අහන්න ඇති. දැන්නේ අපි ওই YouTube කතන්දරයට තියෙන ඉස්සර ඉතින් අපි දන්නේ නැහැනේ මිනිස්සු කොච්චර ඕක ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් ප්‍රේක්ෂකයෝ රසවින්දද කියලා. දැන් ඉතින් අර දැන් තියෙනවනේ අපිට කවුන්ට් එකක් ගන්න පුළුවන් නේ අන්තර්ජාලය හරහා. හැබැයි මං හිතන්නේ හර්ෂණගේ ඒ ගීත ගායනා කරපු යුගයේ සමාජ මාධ්‍ය අන්තර්ජාලය එච්චරම ප්‍රචලිත නැති යුගයක ඒ ගීතය ලක්ෂ කෝටි වාරයක් අපි අහලා ඇති. වසර 21කට කලින් නේද හර්ෂණ? 2023ක්. ෂූට් එකේ වසර 23කට කලින් කරපු සින්දුවක් පූර්ණිකා.